හෙලෝ යාළුවනේ. අද අපේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ගෙනාවේ අපි ගත්තු තවත් එක ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඒ තමයි අපේ ෆර්ස්ට් කයක් එක්ස්පීරියන්ස් එක. අපි මේ වැඩේට තෝරගත්තේ රත්ගම ලේක් එක. ඇත්තටම මෙතන අපි තෝරගත්තු ටීම් එකත් අපිට ගොඩක් සපෝට් කරා මේ වැඩේට. අපි කපල් රයිඩ් එකක් තමයි චූස් කරේ. කියන්නේ අපි දෙන්නම තමයි මේ බෝට් එක පැදගෙන ගියේ. එතකොට ෆස්ට් අපිට යන්න තියෙනවා මෙන්න මේ විදියට රේල් පාරක් යටින්. ඉතින් මේ කෝච්චිය යන වෙලාව මේක යටින් යන්න තිබුණා නම් හොඳයි. අපිට වෙලාව මදි වුණා. ඊට පස්සේ අපි කෝච්චිය ගියාට පස්සේ මෙහෙම කෝච්චි පාර යටින් ගියා. ඇත්තට මේක නම් මාරම එක්ස්පීරියන්ස් එකක්. අපිම බෝටුව පදින ගමන්ම ඒ විදියට රේල් පාරක් යටින් යන්න හම්බ වෙනවා කියන්නේ ඇත්තට මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් ඩවුන් සවුත් පැත්තේ එනවා නම් මේ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා ඔයාලට මම කියනවා. ඇත්තට මේක සුපර්. ඊට පස්සේ ඊට අමතරව මෙතන යද්දී අපිට හම්බ වෙනවා මේ වගේ ලස්සන කඩලාන පරිසරයකින් අපිට මේ බෝට් පැදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන්න තියෙනවා මෙන්න මේ විදිහට පාලමක් යටින්. ඔයාලට පේනවා ඇති කලින් අපි පාස් කරගෙන ආපු රේල් පාරක් තියෙනවා. ඊට පස්සේ ඔහම පාර දිගේ ඇවිල්ලා මේ පාලම යටිනුත් අපිට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට යන්න තියෙන මේ වගේ දීවර බෝටු තියෙන තැනකින් එතනින් මේ ලේක් එක මුහුදට වැටෙනවා. එතකොට මෙන්න මෙතන තමයි මම මාරම ආස. එතන දෙපැත්තේ මුහුද තියෙනවා, මැද්දේ පාරක් තියෙනවා. ඇත්තටම එතන නම් මාරම ලස්සනයි. ඉතින් මේක තමයි අපේ කයක් එක්ස්පීරියන්ස් එක ගැන විස්තර. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. බයි.